sama wende angka tuna pasta dari lawan atare tuna atara hai tini tiket talani ne atare hai tini tiket talani නමුත් අපේ සුභාරංචිය atara ituna බලන්න නමුත් අපේ සුභාරංචිය වැසී තිබේ නම් ඒ වැසී තිබෙන්නේ විනාශ වන්නන්ටය මේ සුභාරංචිය කියන පදය ගොඩාක් තැන්වල අහන්නේ නැහැ නරකාරංචිය තමයි තියෙන්නේ සුභාරංචිය කියන පදය සුභාරංචිය කියන වචනය ඔයගලන්ට අහන්න පුළුවන් නම් ඒ අහන්න පුළුවන් මේ දේව වචනයෙන් පමණයි. ඉතින් මේ සුභාරංචිය කියලා තියෙන දේ වැහිලලු තියෙන්නේ. සුභාරංචිය ඔයගොල්ලෝ පාරේ යද්දී තිබෙන දෙයක් නෙමෙයි. සුභාරංචිය හැමතැනම ගස්වල ගල්වල කොටලා තියෙන දෙයක් නෙමෙයි ඡන්ද නාම ලාංඡන වගේ. ලයිට් දාලා වගේ පාරේ හැම ලයිට් කණුවකම එල්ලලා තියෙන දෙයක් නෙමෙයි සුභාරංචිය. සුභාරංචිය කියලා කියන්නේ අර කලුනික වගේ හරිම දුර්ලභ හොයාගන්න අමාරු. ඉතා වටිනා දෙයක් නිසා නිදන් කියන දේවල් හැමතැනම ඇරලා තිනවද? මඩ ගොඩේ තිබෙනවද? පාරේ තියෙන පොඩි පොඩි වලවල් වල නිදාන තියෙනවද? නිදාන් තිබෙන්නේ කොහමද? වැසිලා සංගවලා. ඇයි? ඉතා වටිනා දෙයක් නිසා ඒක. ඉතින් ඒක නිදාණය ගන්න ඕන මිනිස්සයා මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? හාරලා තමයි බලන්න ඕන. ඉතින් මේ සුභාරංචියත් වැසිලා තිබෙනවලු. සුභාරංචිය වැසී තිබෙන්නේ විනාශ වන්නන්ටය. මේ සුභාරංචිය වැහිලා තියෙන්නේ කාටද? විනාශ වෙන අයටලු. ජීවිතේ විනාශ කරගන්න ඕන අයට. ජීවිතේ විනෝදයේ පමණක් දකින අයට. ජීවිතේ ගොඩ යන්න කැමති නැති අයට. ගොඩ යන්න කැමති පමණක් නෙමෙයි තව එකෙක්ට ගොඩ යන්න දෙන කකුලෙන් අදින අයට. විකාර පුද්ගලයන්ට, ආත්මාර්ථකාමී පුද්ගලයන්ට, දුෂ්ට පුද්ගලයන්ට හොඳ දෙයක් දැකලා මේක හොඳ දෙයක් නෙමෙයි කියලා කියන්න බැරි අයට. මිනිස්සේ හොඳක් කරද්දී ඒක හොඳක් විදියට තේරුම් ගන්න බැරි අයට කියනවා විනාශකාරයෝ. විනාශකාරයෝ විතරක් නෙමෙයි එවුන් විනාශ වෙන්න ඉන්න අය. කිසිම දෙයක හොඳක් දකින්න කොච්චර හොඳ කරත් හොඳක් දකින්න බැරි මිනිස්යන්ට කියනවා විනාශකාරයෝ, කඩාකප්පල්කාරයෝ, විනාශ වෙන්නෝ. ඒගොල්ලන්ට මේ සුභාරංචිය කියන එක වැහිලා තියෙනවා. ඊට පස්සේ පදේ කියනවා නොහැදිලිකාරෝ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපේ වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබබලෙන පිණිස බබලෙන්නේ නැති විදියට මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. මේ හොඳක් දකින්න කැමති නැත්තේ ඇයි දන්නවද? මේ යක්ෂයා මේගොල්ලන්ගේ මේ ඇස් නෙමේ සිත නැමැති ඇස්. මේ ඇස් නෙමේ. මේ ඇස් හොඳට පේනවා. ඒ ඇතුළාන්තයේ තියෙනවා සිත නැමැති ඇස්. ඔය හීනේ දැක්කේ කොයි ඇහෙන්ද? මට කියන්නකෝ. හීනේ දැක්කේ කොයි ඇහෙන්ද? සිත නැමැති ඇහෙන්. අපේ ඇතුලේ ඇහක් තියෙනවා. අපි බලන දේ නෙමෙයි. අපි දකින දේ නෙමෙයි. අපගේ ඇතුලේ දෙවියන් වහන්සේ සිතක් තබලා තිබෙනවා. ඇසක් තබලා තිබෙනවා. තුන්වෙනි ඇස කියලා විද්‍යාඥයෙකුට හඳුන්වනවා. මේ සිත නැමැති ඇස ලෝකයේ දෙවියා කියන යක්ෂයා ඔය දෙවියෝ කියලා කියන මේ ඔරිජිනල් කෙනා නෙමෙයි ඩුප්ලිකේට් අය. ඩුප්ලිකේට් දෙවියෝ මොකද කරන්නේ? මේ සිත කියන ඇස අන්ධ කරාලු. මොනවා වෙන්න නැතු වෙන්නද? සුභාරංචිය වහන්න. මේ ඔක්කොම කරලා තියෙන්නේ මොනවටද? මිනිස්යන්ට ඇවිල්ලා තියෙන මේ සුභාරංචිය වහන්න. ඔයා සුව වෙනවා. ඔයාගේ යක්ෂාත්මය දුරු වෙනවා. ඔයා ওই තත්ත්වයේ ඉන්නේ නැහැ. ඔයා හිත දියුණු වෙනවා. ඔයාට යන්න මාර්ගයක් තිබෙනවා. මේක තමයි සුභාරංචිය. බෙලෙඩේ වැඩි වෙනවා. පොඩි තුවාලයක් තියෙනවා. හෙට වෙද්දි මේක පැසවනවා. අනිද්දා වෙද්දි මේකට පණුව තියෙනවා. අනිද්දා වෙද්දි ඊට පස්සේ දවසේ කකුල කපන්න වෙනවා. මේක සුභාරංචියක්ද? සහෝදරයා, ඔයාගේ ලෙඩේ පිළිකාවද? බඩේද තියෙන්නේ? ඕක උඩට ගහනවා. ඔතනින් ඔළුවට ගහනවා.
ඔළුවට ගහලා ඔයා මෙතන යනවා. ඒක සුභාරංචියක්ද? ඒක අසුභාරංචියක්. සුභාරංචිය කියන්නේ මොකක්ද? ඔයා සුව වෙනවා. ඔයා මේ වගේ ජීවිතේ දුක් විඳින්නේ නැහැ. ඔයා තව ඉහළට යනවා. ඉදිරියට යනවා. ව්‍යාපාරයෙන් ඔයා දියුණු වෙනවා. පෞල් සමාදාන වෙනවා. කළුවයි සුදු වෙනවා. ගෝරි ගන්න අවශ්‍ය නැහැ. ගෝරි නේද ගන්නෙ? ලස්සන වෙනවා. ඔගේ මූල පැහැපත් වෙනවා. පෞලේ සමාදාන ඇති වෙනවා. දරුවන්ගේ මුරණ්ඩු ගතිය මේවා නෙමෙයි සුභාරංචි. ණය ප්‍රශ්නේ නැති වෙනවා. ඉවර වෙනවා. මෙන්න මේ සුභාරංචිය එන්නේ නැති වෙන්න ලෝකයේ දෙවියා අර ඩුප්ලිකේට් දෙවියා අන්දි ගානේ ඉන්න එක්කෙනා මොනවාද කරේ මේ සුභාරංචිය කියන එක මිනිස්යන්ගේ සිත්වල තියලා වැහුවලු. වැහුවලු. එච්චරයි. මිනිස්යාට බලාපොරොත්තුව තිබ්බේ නැත්නම් අපි මේ ජීවත් වෙන්නේ බලාපොරොත්තු නිසා. පොඩි ළමයෙක් ඉපදුන ගමන් මොකද කරන්නේ? මොකද කරන්නේ? ළමයා බඩට ආවම මොකද කරන්නේ? එයාගෙන ගොඩාක් බලාපොරොත්තු අම්මා තාත්තා මවා ගන්නවා. මේ ළමයා මම දොස්තර කෙනෙක් කරන්න ඕන. ඉංජිනේරුවෙක් කරන්න ඕන. ඒව නෙමෙයිද? අපිව ජීවත් කරන්නේ බත්මාළු නෙමෙයි. අපිව ජීවත් කරන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු නැති වුණා නම් ඔබ ජීවත් වෙලා හිටියත් ඔබ මැරිලා. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. බලාපොරොත්තු නැති මිනිස්සෙක් මැරුණා නම් සමානයි. ඉතින් මේ බලාපොරොත්තුවට මොකද කරන්නේ? සැලසුමක් දානවා. මේ ළමයා හොඳ ඉස්කෝලේකට යවන්න ඕන. මෙන්න මේ ආකාරයේ සැලසුම් දානවා. ඉතින් මිනිස්සු අපේ හැම දිනාටම සැලසුම් තිබෙනවා. ඕන මිනිස්සෙකුට සැලසුම් තිබෙනවා. සැලසුම් නැද්ද? හෙට දවස් මොනවද කරන්න කියලා හිතලා නැද්ද? සැලසුමක් දාලා තිබෙනවා. අපි හැමෝටම සැලසුම් තිබෙනවා. මෙන්න මේ වගේ සැලසුමක් ආවා මහා බ්‍රිතාන්‍යයේ එක්තරා විශාල විද්‍යාඥයෝ පිරිසකට. මේ වගේ ලොකු සැලසුමක් ආවා. මේ නාගන්න මේ කතාව. මේ විද්‍යාව. විද්‍යාඥයෝ පිරිසකට එතන භෞතික විද්‍යාඥයෝ හිටියා, රසායන විද්‍යාඥයෝ හිටියා, හොඳ රොබෝටික් විද්‍යාඥයෝ හිටියා, ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයෝ පිරිසකට ආවා ලොකු සැලසුමක්. මොකක්ද? අපි හදන්න ඕන විශාල නැවක්. ඒකට යොදනවා ඒගොල්ලෝ අධි තාක්ෂණය, පෑස්සුම් යන්ත්‍ර, එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිපත, සැලසුම්, ඉතා විශාල මෝටර්, එතකොට වෝටර්ප්‍රූෆ් වතුර ඇතුළට එන්නේ නැති වෙන්න. මේ නැව ඇතුලේ මේ නැවක් හදන්න ගන්නවා විද්‍යාඥයෝ පිරිසක්. ඉතා විශාල පරිශ්‍රමයක් කරලා, ඉතා විශාල මුදල් ප්‍රමාණයක් කාලය කැප කරලා ශ්‍රමිකයෝ දාලා හදන්න ගන්නවා. මේ නැව හදන්නේ ලොකු සල්ලිකාරයන්ට හදන්නේ මේ නැව. මේ අපි වගේ එදිනෙදා ජීවත් වෙන මනුස්සයන්ට මේ නැවට ඇතුල් වෙන්නවත් බෑ. ලොකු සල්ලිකාරයන් තමයි මේ නැවේ හදන්නේ. මේ මගී නැව. මේක ඇතුලේ ස්විමින් pool තිබුණා. ඉතා සුභෝපභෝගී කාමර තිබුණා. උත්සව ශාලා තිබුණා. ඉතින් හදලා ඉවරලා මේ නැව හදලා ඉවර වෙලා මේ විද්‍යාඥයෝ ඉතා හොඳම විදිහට හැදුවා. ඉතා වේගයෙන් යාත්‍රා කරන්න පුළුවන්. ඕනම තත්යකට මුහුණ දෙන්න පුළුවන්. ඕනම කාලගුණයකට මුහුණ දෙන්න පුළුවන්. මොන සුළි කුණාටුවත් මුහුණ දෙන්න පුළුවන් විදියට උපරිම තාක්ෂණය දාලා හැදුවා මේ නැව. හදලා ඉවරලා මේ විද්‍යාඥයන්ගෙන් ප්‍රධාන විද්‍යාඥයා නැගිටලා කියනවා මේ වගේ සම්මන්ත්‍රණයක අපි හැදුවා නැව. මේක ලෝකේ ඉතා තාක්ෂණයෙන් අධික මිලෙන් අධික අය විතරයි මේක ඇතුල් වෙන්න පුළුවන්. අපි මංගල ගමන දියත් කරනවා. මේ නැව දෙවියන්ටවත් ගිල්ලවන්න බෑ කියලා ඔහු තරයේ ප්‍රකාශ කරනවා ඒ සම්මන්ත්‍රණය. මේකට චිත්‍රපටි පාවා හැදුනා. ඉතින් මේ ප්‍රධාන විද්‍යාඥයා නැගිටලා කියනවා අපි හදපු මේ නැව අපේ සැලසුම දෙවියන්ටවත් ගිල්ලන්න බෑ කියලා ඒගොල්ලෝ මංගල ගමන පිටත් වෙනවා. මල්ලේ දන්නා මොනවද මේ කියන්නේ කියලා? ටයිටැනික් බලලා දෙනවා. ටයිටැනික් එක පිටත් වෙනවා මංගල ගමන. මේ ඇත්ත කතාවක්. තුරංගන කතාවක් නෙමෙයි ඇත්තම ලෝකේ සිද්ධ වෙච්ච කතාවක්. දෙයියන්ටත් ගිල්ලන්න බෑ කියලා යන පළවෙනි ගමනේදීම අයිස්කන්ධක හැප්පිලා නැව පරණ දර කෑල්ලක් වගේ දෙකට මැදින් කැඩෙනවා. ජීවිත විශාල ප්‍රමාණයක් හොඳ සල්ලිකාර පැලැන්ති පවුල් පිටින් විශාල ප්‍රමාණයක් මේ අහිංසක කොල්ල කෙල්ලෙක් පස්සෙන් ගිහිල්ලා
මැරෙනවා. එළනම් බේරෙනවද? කොහොම හරි මට කියන්න ඕනේ මේ ලෝකයේ සැලසුම ලෝකයේ ප්‍රඥාව ඉතා විශාල විද්‍යාඥයන්ගේ ප්‍රඥාව මොකද වෙන්නේ? එක ගමනකින් සුණු විසුණු වෙලා යනවා. මිනිස්යන්ගේ සැලසුම මේ වගේ තමයි. අපි හිතගෙන අපි ලොකු ප්‍රඥාවන්තයෝ. අපි ලොකු බුද්ධිමතෝ. මං තමයි කෙරුණා. මේ කන්දේ අයියා මං තමයි. මේ ගමේ අයියා මං තමයි. මට උඩින් කාක් එක්කවත් යන්නේ නැහැ. කොහොමද අපි ගැන හිතන් ඉන්නේ? ඒ වුණාට එක පණුවකට පුළුවන් අපව සතියක් ඇඳේ තියන්න. අපේ ඇඟේ එක චූටි පණුවෙක් ඇහැට පේන පණුවෙක් ගැසුණාම මොකද වෙන්නේ? සතියක් ඇඳේ. මනුෂ්‍ය සැලසුම් කියන දේවල් අන්න ඒ වගේ. මනුෂ්‍ය සැලසුම් කියන දේවල් හරි తాවකාලිකයි. බලමුද බයිබලේ? අපි යන් උත්පත්ති පොතට. උත්පත්ති පොතේ මෙන්න මේ වගේ නමක් හදනවා. අර කතා කරේ 1912 මේ මෑතකදී. මේ කතා කරන්නේ මම ක්‍රිස්තු පූර්ව 1500 තරන්ට් එකක් නැහැ. මිනිස්සු අල පුච්චලා කන්නේ රයිස් කුකර් නැහැ, ගෑස් කුකර් නැහැ. වැද්දෝ ජීවත් වෙච්ච කාලේ, ගල් යුගයේ කාලේ පොතක් අකුරු මුකුත් නැහැ, ඉගෙන ගන්න නැහැ, ඉගෙන ගන්න ඉස්කෝලයක් නැහැ, අධ්‍යාපනය කියලා මෙලෝ දෙයක් නැහැ. එච්චර තමයි මිනිස්සු ඇඳේ. මේ ලස්සන ඇඳුම් පැළඳුම් නැහැ කාලේ. වැද්දෝ පොඩි කෑලි අඳින්නේ, අම් කෑලි. ඒ කාලේ දෙවියන් වහන්සේ මිනිස්සෙකුට කියනවා හරි අපූර්ව කතාවක් මේ බලන්න. පාස්ටර් කුමාර කියලා දෙයි. දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මාංශමය වූ සියල්ලන් කර්ණ කොටගෙන පොළවේ බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඕන් අන්තිමේ මා ඉදිරියට පැමිණ තිබේ. හොඳට අහගන්න. වචනේ කියලා තියෙනවා. හරිද? වාක්‍යයෙන් යන්න. උත්පත්ති උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. 6යි 13 පදය. ඉස්සරහම පොතම. හයිය නැද්ද? අපි දැන් හොඳ හයිය ලියක් කියන්න. හොඳ හයිය ලියක් කියනවනේ. ඈ? බුරුත. බුරුත දාගන්නකො ගොපෙර්ලි අමාරුයිනේ. බුරුත දාගන්නකො. නුඹ බුරුත ලියෙන් නමක් සාදාගන්න. නමක් හදපන්. කවුද මේ කියන්නේ? දෙවියන් වහන්සේ කියන නෝවට නමක් හදපන්. නමක් කියලා දෙයක් දන්නෙත් නැහැ මේ මිනිස්සයා. නැවෙයි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාපන්න. හරි වැඩි. ඔන්න බලන්න ක්‍රිස්තු පූර්ව ගණන් වල පිටියක් අඬුවක්වත් නැති කාලේ කියතක්වත් නැති කාලේ දෙවියන් වහන්සේ කතා කරලා මෝඩ මිනිස්සෙකුට කියනවා. මල පොතේ අතුරක් දන්නේ නැති මිනිස්සෙකුට කියනවා නුඹ ගුරුතලියෙන් නැවක් හදපන්. නැව මෙන්න මේ විදිහට තමයි මුල්ල මෙහෙම ගනින්, උස මෙහෙම ගනින්, දිග පළල මෙහෙම ගනින් කියලා බලන්න පල්ලයට තියෙනවා. මේවා ගෙදර කියලා කියවන්න. දැන් මාව කියවන්න. හරි. ඊට පස්සේ කියනවා උඹ ගොපෙර්ලියෙන් නැවක් හදලා මෙන්න මේ විදිහට හදපන්. මම කියන්නම් උඹ හදපන්. ඉතින් මේ මිනිස්සයා වසර ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ තමයි තමන්ගේ පුතත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ පුළුවන් විදියට අර පොට ගෙනල්ලා ඇලි ඉරන්න විදියක් නැහැ, සයිස් කරන්න විදියක් නැහැ, කැටයන් කපන්න විදියක් නැහැ, කරන්ට් එක නැහැ. මොනා කරන්න? විදුලිය නැහැ. අර අඬු මිටි නියන් වලින්, ගල් ආයුධ වලින් අපලා කොටලා හදනව නැවක්. අවුරුදු ගාණක් යනවා මේ වැඩේට. අවුරුදු 50ක් ගියාලු. අවුරුදු 50ක් කියන්නේ ජීවිත කාලෙන් භාගයක් තිස්සේ නැවක් හදනවා. හදලා ඉවරලා මෙයා මොකද කරන්නේ? මේ නැවට දෙවියන් වහන්සේ කියනවා පළට ඉතින් මෙන්න බලන්න පුරාණයේ දවස් 150ක් මේ පොළවේ ඉතා විශාල ජල ගැල්මක් පැවතෙනවා. දවස් 150ක් තිස්සේ මේ පොළවේ උස් කඳු මුදුන් සියල්ල වැසී යන පරිදි විශාල ඉදා දරුණු ජල ගැල්මක් මේ පොළවේ ඇති වෙනවා. ඒ වුණාට ඒ විශාල ජල ගැල්මට ඒ විශාල විනාශයට මෝඩ දෙන්න පුළුවන් වෙනවා මේ මෝඩ නෝ වගේ මේ ලී නැවට. ආමෙන්. ඔන්න බලන්න මම පැති දෙකක් පෙන්නන්නේ.
දෙවියන් වහන්සේ කියන විදියට වැඩ කරපු මිනිස්සයයි තමන්ගේ සැලසුමට වැඩ කරපු මිනිස්සයයි. අරයා ලොකු විද්‍යාඥයෙක්, ලොකු උගතෙක්. එයා තාක්ෂණයත් එක්ක වැඩ කරා. ඒ වුණාට කිලෝමීටර් ගාණක් මුදු සැතපුම් කීපයක් යන්න හම්බුනේ. එයාගේ ඒ අධිතාක්ෂණික යුතු නැව විනාශ වෙනවා. ඒත් මේ මෝඩ නෝවා ගල් කටුවයි මිටියයි අරගෙන හදපු නැව අවුරුදු දවස් 150ක් තිස්සේ හැවතුනා වූ මේ විශාල ගම් සුලි කුණාටුවට ගම් වතුරට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ බලයක් දෙවියන් වහන්සේ මම තුල ඇති කළා. ඒගොල්ලෝ මැරුන්නේ නැහැ. ඒගොල්ලෝ බේරුණා. ඉතින් බලන්න අපිත් දා ගන්නවා ලොකු ලොකු සැලසුම්. දෙවියන් වහන්සේ කියනවා එසාගේ ලස්සන පදයක් කියලා බලමු. මේ පදේ කියවලා මේ වචනේ ආවර වෙනවා. මේ පදේ ගන්න මේ අලිත ලස්සන පදයක්. දෙවියන් වහන්සේ මිනිස්යව හදන්නේ දෙවියන් වහන්සේට අවශ්‍ය නිසා. දෙවියන් වහන්සේට ඔබ ඕන නිසා තමයි දෙවියන් වහන්සේ ඔබ නිර්මාණය කරලා තිබෙන්නේ. ඔබ ඒ වුණාට සැලසුම් දාගෙන තිබෙනවා. ඒවා ලෝකයේ සැලසුම්. ඒවා විනාශයේ සැලසුම්. ඔන්න බලන්න දෙවියන් වහන්සේ ඉතා ලස්සන වචනයක් මේ යෙසායා පොතේ අද කතා කරනවා. ඔව්. ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිටිද්දී යෙසායා පොතේ 55 55 අද ඔක්කොම 6 පාරවල්. 6 55 6. හරි කියන්න. ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිටිද්දී උන්වහන්සේ සොයා උන්වහන්සේට ළඟ සිටිද්දී උන්වහන්සේට යාඥා කරපළා. මෙන්න දෙවියන් වහන්සේ කියනවා මම ලං වෙලා ඉද්දි මාව හොයපන්. මම ලං වෙද්දි මට යාඥා කරපන්. හේතුව තමයි දුෂ්ටයා තමාගේ මාර්ගයේද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර ස්වාමීන් වහන්සේ වෙතට හැරී ඒවා උන්වහන්සේ ඔහුට අනුකම්පා කරනවා ඇත. දෙවියන් වහන්සේ වෙත යම් කෙනෙක් හැරිලා එනවා නම් දෙවියන් වහන්සේ ගාවට යම් කෙනෙක් එනවා නම් උන්වහන්සේ කවදාවත් අතහරින්නේ නැලු. අපේ දෙවියන් වහන්සේ වෙතට ඔහු හැරී ඒවා දෙවියන් වහන්සේට හැරී ඒවා මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමා වෙනවා ඇත. උන්වහන්සේ අතිශයින් කමා වෙනවා. උන්වහන්සේ ගාවට එන්න කාවත් උන්වහන්සේ ඉස්සතින් යවන්නේ නැහැ. මේ බොහෝ පිරිසක් මේ ස්ථානෙට ආවා. කවුරුවත් ඉස්සතින් හැරිලා ගියේ නැහැ. බොහෝ ලෙඩ රෝග අරගෙන ආවා. කවුරුවත් සුව නොවේ ගියේ කවුරුත් නැහැ. බොහෝ ප්‍රශ්න ගැටලු කම්කටොළු අරගෙන ආවා. කවුරුවත් ඒ වලින් මිදිලා නොගිය කෙනෙක් නැහැ. සියලුම දෙනා හාස්කම් රැගෙන ගියා. ආශිර්වාද රැගෙන ගියා. දෙවියන් වහන්සේ ගාවට ආවොත් ඒ කිසිම කෙනෙක් ඉස්සතින් යන්නේ නැහැලු. ඊළඟ පදය මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේ. දෙවියන් වහන්සේ කියනවා මගේ යෝජනා උඹලගේ යෝජනා වගේ නෙමෙයි. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ. මගේ මාර්ග වගේ නෙමෙයි නුඹලගේ මාර්ග. ස්වාමීන් වහන්සේ කියනසේක. නුඹලා කොච්චර උගත් වුණත් නුඹලා කොච්චර වැඩකාරයෝ කියලා මොළකාරයෝ කියලා හිතන් හිටියත් නුඹලා සමාජයේ ලොකු චරිත කියලා හිතන් හිටියට ඒත් මගේ යෝජනා නුඹලාගේ යෝජනා වගේ නෙමෙයි. මගේ මාර්ග නුඹලාගේ මාර්ග වගේ නෙමෙයි. උඹ ගැන දාගෙන තියෙන සැලසුම මම උඹ ගැන දාලා තියෙන සැලසුම වගේ නෙමෙයි. ඊළඟ පදේ ලස්සනට කියනවා ඒක. ඔන්න බලන්න. ඉත අලංකාර පදයක්. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නක් මෙන් මාගේ මාර්ග උඹලාගේ මාර්ග වලට වඩා මාගේ යෝජනා උඹලාගේ යෝජනා වලට වඩා උසස්. ආයෙ පාරක් කියමු ලස්සන වචනයක්. ඔන්න අහගන්න. වචනේ සාවධානව අහගන්න. මේක තමයි අද ඔබගේ ජයග්‍රහණය. ඔබලගේ දිනුමද ලැබෙන වචනේ මේක තමයි. මෙතන තමයි ඔබලගේ ජයග්‍රහණය සැඟවුවේ අද. අර සුභාරංචිය කියන දේ. ඔබේ ජීවිතේ සුභාරංචිය කියන දේ සැඟවිලා තිබෙන මේ වචනය ඇතුලේ. මේ වචනේ අහගන්න ලස්සනට. අහස පොළොවට වඩා උස්ව තිබෙනවා. අහස පොළොවට වඩා කොච්චර උස්ද? මේ පොළොව එළියට කියලා බැලුවොත් පේනවා අහස. ගොඩාක් ගැප් එකක් තියෙනවා නේද? ඉතා විශාල පරතරයක් තිබෙන අහස පොළොවට වඩා. දෙවියන් වහන්සේ කියනවා නුඹලගේ යෝජනා පොළොව වගේ මගේ යෝජනා අහස වගේ. පොළොවට වඩා ගොඩාක් උසස්. ඔන්න ඊළඟ පදේ. මාගේ මාර්ග නුඹලාගේ මාර්ග වලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලටත් වඩා උස්ව තිබේ. මගේ ඒවා හොඳයි උඹලගේ වලට වඩා. උඹලගේ වල තියෙන්නේ විනාශය. උඹලගේ වල තිබෙන්නේ දුක. මිනිස්සු සතුට හොයනවා.
මිනිස්සු හැමදේම කරන්නේ සතුට හොයන්න. සතුට හොයන්න රුපියල් සත. ඒ ඕනම හොයන සතුටක් පැය 24යි තිබෙන්නේ. ඕනම විනෝදයක් පැය 24යි තිබෙන්නේ. සතුට කුඳුලකින් ඉවර වෙනවා. ආතල් එක වමනකින් ඉවර වෙනවා. ඔව්. වෙරිය මොකද ඉවර වෙන්නේ? ගුටි බැටයකින් ඉවර වෙනවා. ඉතා ලස්සන ලයිට් දාලා සංගීත සම්දර්ශන සංවිධානය කරනවා. ඒක නවත්තන්නේ කවුද ඇවිල්ලා? පොලිසියෙන් හමුදායෙන් ඇවිල්ලා. විනෝදයේ සතුට ලෝකේ සතුට එච්චරයි. ලෝකේ විනෝදයේ එච්චරයි. සතුට සාතාවකාලිකයි. පොළොවට අහස උසස්ව තිබෙන්නාක් මෙන් දෙවියන් වහන්සේගේ යෝජනාව මගේ යෝජනාව වගේ නෙමෙයි. මම හදනවා මගේ උපරිම තාක්ෂණය දාලා නැවක්. ඒක අඩි ගානයි දුර යන්නේ. ඒ දෙවියන් වහන්සේගේ යෝජනාව මගේ ජීවිතේ ක්‍රියාත්මක වුණොත් ඒක අහස වගේ. ඔන්න බලන්න ඊළඟ පදේ. එලෙස දැස්ස සහ හිම අහසෙන් දැස පොළොව පොඟවා සස්ත්‍රික් කර පල හට ගන්නවා වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙනතුරු එහි හැරි නොයන්නාක් මෙන් මාගේ මුකෙන් නික්මන මාගේ වචනයෙන් මා වෙතට හිස්ස හැරි නෑවිත් මෙන්න බලන්න දෙවියන් වහන්සේ කියනවා අහසෙන් පොළොවට වහින වැස්ස මේ පොළොව දෙමලා මේ ගහකොළ කූද්දලා පුපුදවලා ඒවල පල හට ගන්න නැතුව හැරිලා යන්නේ නැහැ වගේ තමයි මගේ වචන නුඹලගේ ජීවිතේට වැටුනොත් නුඹලගේ වේලිලා තිබෙන ජීවිතවලට දේව වචනේ වැටුනොත් නුඹලගේ ඔය රෝගයෙන් බල වෙලා තිබෙන අන්ධකාරයෙන් පිරලා තිබෙන දූෂිත වෙලා තිබෙන දූවිලි නගින කුණු ගඳ ගහන ජීවිතවලට මේ දේව වරුෂාව වැටුනොත් ඒකෙන් හොඳ ඵල හට ගන්නවලු නුඹලගේ මාර්ග නෙමෙයි මගේ මාර්ග එච්චරයි නුඹලගේ යෝජනා නෙමෙයි මගේ යෝජනා දෙවියන් වහන්සේ තමයි ඔබලව මැව්වෙත් මාව මැව්වෙත් ඉතින් ඔබලව යන මාර්ගය නෙමෙයි දෙවියන් වහන්සේ ඔබට තීරණය කළ මාර්ගය මම කියන්නේ අදින් පස්සේ කියලා වැඩ ඔක්කොම නවත්තන්න කියලා. නෑ එහෙම නෙමෙයි. මෝඩ විදිහට තේරුම් ගන්න එපා. ඔබලා යන මාර්ගය ඔබලාගේ සැලසුම් දෙවියන් වහන්සේව මුසු කරගන්න ඕනේ සැලසුම් වලට. ඔබ වෙනද වගේම හෙටත් බත්තු යන්න. ඒ බත්තු යද්දී සිස්ටර් කිව්වා වගේ යේසුව මතක් කරගෙන යන්න ගන්න. ඔබගේ රැකියාවේ නිරත වෙන්න රාජු බ්‍රදර් හෙටත් කියලා මාළු බාන්න. මාළු බාද්දී යේසුව හිතේ තියාගෙන මාළු බාන්න. මෙන්න සයිසුන් අවුවේ. මෙච්චර හාල් නැස්ස පැටවුනේ. දෙවියන් වහන්සේ එකයි කියන්නේ. අර හැදුවෙත් නැවත් මේ හැදුවෙත් නැවත් තමයි. ඒ වුණාට ඔබගේ සැලසුම් වලට දෙවියන් වහන්සේව මුසු වෙන්න ඕන. නැත්තම් ඒවා මෙලෝ රහක් නැතිව වෙනව නේද? ඒවා වේලිච්චිය වෙනව නේද? ඒවා කිසිම කමකට නැතිව වෙනවා. ඔබගේ ජීවිතවලට දෙවියන් වහන්සේව ඕන. ඔබගේ ජීවිතවලට දෙවියන් වහන්සේව අනිවාර්යයෙන්ම ඕන. දෙවියන් වහන්සේව මුසු වුණු ජීවිත හරි ලස්සන වෙනවා. ඉතින් එදා එද්දී මම මාළණී අක්කා මට මතකයි ආව පළවෙනි දවසේ මෙතන නේද වා ඉඳගත්තේ. ඉතින් දවස් සති කීපයක් ආවා. නිකම් මාළණී ෆෝන්ස් එක ආවා වගේ. දැන් ඔබගේ ජීවිත ලස්සන වෙනවා. ජීවිතවලට අලුත් පාටක් පැහැයක් එකතු වෙනවා. ජීවිතයට අලුතක් එකතු වෙනවා. ඔබට ජීවත් වෙනවා කියලා තේරෙන්න ගනි දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතවලට එකතු වුණොත්. ඔබට දෙවියන් වහන්සේ ඔබ මේ සැලසුමට මුසු කරගත්තොත්, ඔයා දෙවියන් වහන්සේ පෙන්වන මාර්ගය යන්න ගත්තොත්, ඔයාට එදාට තේරෙයි දැන් තමයි මං ජීවත් වෙන්නේ කියලා. මේ ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි. මේ ජීවිතේ තියෙන්නේ විඳින්න. මේ ජීවිතේ විඳින්න පුළුවන් දෙවියන් වහන්සේව ඔබ සතු කරගත්තොත් විතරයි. ඒ නිසා මම ආරාධනා කරනවා සියලුම දෙනාට මේ ජීවිතය හරි ලස්සන දෙයක්. දෙවියන් වහන්සේ දුන්න දෙයක්. මේක පාපයෙන්, රෝගයෙන්, ශාපයෙන් කාලකන්ණි වෙලා වෙනසලා යන පොළ දෙයක් නෙමෙයි. මේ ජීවිතේ ලැබෙන්නේ ඊටම කෙටි කොටසයකට තමයි. මිනිස්සු කොච්චර කීප දෙනා ඉන්නේ සතුටෙන් ජීවත් වෙන. සල්ලි නෙමෙයි ජීවිතේ. වස්තු ගොඩාක් නෙමෙයි, ඉඩම් කඩම් ගොඩාක් නෙමෙයි ජීවිතය කියන්නේ. සමාදානය තමයි ජීවිතය කියන්නේ. මේ සමාදානයෙන් මම බෙට් කරන්නම් ඕගොල්ලන්ට. මම ඔට්ටු වලන ඔබත් එක්ක. දෙවියන් වහන්සේ තුලෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් ඕගොල්ලෝ හොයාගෙන ආවොත් මේ සමාදානයෙන් එයිල බෙන්නොත් පාස්ටර් ඔයා කියපු දෙනේ සමාදානෙ මෙන්න මේක මම හොයාගත්ත සමාදානෙ කියලා. අපි එදාට මේක අතාරිනවා. ආමේන්. අනිවාර්යයෙන්.
අපි ධර්මයේ එතෙන් පස්සේ මේක දේශනා කරන්නේ නැහැ. මම සමාදානෙ පෙන්නුවොත් ගෙනල්ලා. සිතේ සමාදානෙ කාටවත් දෙන්න බෑ. සල්ලි වලට දෙන්න බෑ. ඔය දරුවාව ඔබ උගන්වන්න. හොඳ මාර්ගයේ යවන්න. දෙවියන් වහන්සේට ලං කරන්න. ඔබගේ ජීවිත දෙවියන් වහන්සේට ලං කරන්න. එතකොට ජීවිත ආලෝකමත් වෙනවා. ඔබගේ සැලසුමට මොනවද කරගන්න ඕනද ඉතලා? සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනේ. ජීවිතවල සැලසුම් දාගෙන තිබෙනවනේ. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒකට දෙවියන් වහන්සේ මුසු කරගන්න ඕනේ. දෙවියන් වහන්සේ කියන දා දැන් තෙන්නකොන් සහෝදරයාට අද කඩේ අරගෙන ඉන්න තිබුණා. කඩේ අරන් ඉන්න තිබුණා. කඩේ අරන් ගියොත් බඩු ගන්න කට්ටිය එන්නේ නැද්ද? එනවා. සල්ලි වා ගන්න තිබුණා. ඒ වුණාට එයා එයාගේ ව්‍යාපාරය දෙවියන් වහන්සේ සමග මුසු කරා. අද හම්බ කරන ලාභයට වඩා විශාල ලාභයක් ඒ පෞල් පිටින් අද ආත්මිකව ලබා ගන්නවා. ආශිර්වාදය කියන්නේ සල්ලි නෙවෙයි. ආශිර්වාදය කියන්නේ වෙනම එකක්. ඒක ඔබගේ ආත්මයට ලැබෙන එකක්. ඔබ හරියට සුලං රොදක් වගේ ඔබට තේරෙයි. ජීවිතය ලස්සනට ගෙවෙනවා වගේ තේරෙයි. ඉතින් මේ මාර්ගයේ ඉන්න මේ මාර්ගය හරිම ලස්සනයි. මේ මාර්ගයේ වැසිලා තිබෙන්නේ ඔබට දෙවියන් වහන්සේ අද විවෘත කරලා තිබෙනවා මේ මාර්ගය. මේ සුභාරංචිය විවෘත කරලා තිබෙනවා. ඉතින් මේ කිසිම දෙයකට අපි මුදල් අය කරන්නේ නැහැ. අපිට නොමිලේ ලැබුණා. අපි නොමිලේ ලබලා දෙනවා. මොකද දෙවියන් වහන්සේ ගාව හරි ගොඩාක් තිබෙනවා ගබඩාවේ. දීලා ඉවර කරන්නත් මදි තරම් වස්තුව තිබෙනවා දෙවියන් වහන්සේ. නොමිලේ ලබලා දෙනවා. නොමිලේ ලබා ගන්න ජීවිත ආලෝකමත් කරගන්න සත්‍ය මාර්ගයේ යන්න. සත්‍ය එකයි තියෙන්නේ. ඒ යේසුස් වහන්සේ පමණයි. ආමෙන්. ආමෙන්. සත්‍ය යේසුස් වහන්සේ පමණයි. ආමෙන්.